දැන් අර ඔයාලට කියලා ඇති එක ශරීරයේ කුෂ්ඨ හැදිච්ච දුවෙක් රුවන්වැලි මහසෑය මළුව සුවඳ කරලා සුවඳ පැන් ඉහලා අතුපතු ගාලා බෝමලු සුද්ධ කළා තමන්ගේ ඇඟ කැත වෙද්දී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන සුද්ධ කළා. ඒ පින් බලෙන් කුෂ්ඨේ නැති වුණා මේ ජීවිතේම. සමහර තැන්වල තියෙනවා ඔයාලා ගෙදර බල්ලෝ බලල්ලු හැදුනට පස්සේ ඔයාලගේ ගෙදර කැත කරයි බලු ගඳ එයි කියලා ඒ බල්ලෝ පූසු පන්සලට ගිහින් දානවා. ඔයාගේ තැන සුද්ධ කරගන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන කැත කරනවා. උපනූපන් ජීවිතේ තමන්ගේ පැත්තට කැරකෙනවා ඔක. ඒ කැත යවන්න බෑ කොහොමදවත්. තමන් කරන දේ තමන්ට යනවා. චේතනාව පහල කරලා කරපු දෙයින් දෛවය එළිය වෙනවා.